See the update. Okay, great. කුකුල් ජමිය උඹට මතකද චන්දට ඉස්සෙල්ලා මාලිමාව ගැන කියලා කෝචක් කරා එක්කෙනෙක් කියන්නේ මේ මාලිමාවට මලාට එන්නේ නැහැ වගේ කතාවක් කියලා hina වෙලා මිස්ටර් සෝසෑඩ් ගොයියකෝ චොක් එකට hina වුණා මතකයි ඒ දවස්වල අපිත් ඒ ගැන කියලා වීඩියෝ එකක් ගෙවුවනේ බලමු අපේ සෝසෑඩ් මලයා දැන් ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් ගියාට පස්සේ මොකයි කියන්නේ කියලා. දැන් අපි බලමු අවුරුද්දක් ඇතුළත වෙච්ච හොඳ දේවල්. අපි සමාජවල දකින්නේ වැරදි දේවල්මනේ. හරිද? ඇත්ත වශයෙන්ම හොඳ දේවලුත් අපි දකින්න ඕනේ. මේ අවුරුද්දේ අපිට ඇහුන්නේ දේශපාලඥයෝ තග දානවා. ඉස්සරහට තග දාන දේශපාල. දැන් උන් ගැන ඇහෙන්නේ නැහැ දෙපැත්තෙම. ඒ වගේම තමයි අපිට දූෂණය ගැන ඇහෙනවා හරිම අඩුයි. ඒ කියන්නේ අරු කොමිස් ගැව්වා, මූ කොමිස් ගැව්වා, මූට කප්පන් දෙන්න ඕනේ, මූට ආරවල් දෙන්න ඕනේ. ඒවා අපිට ඇහෙන්නේ නැහැ. එතකොට ලංකාවට ප්‍රොජෙක්ට් ආවම ඒ කම්පැනිස් ආපහු හැරලා යනවා. මොකද එක එක කුට්ටි ඉල්ලන ඒ කතා අපිට ඇහෙන්නේ නැහැ. තමාර දේශපාලඥයෝ තග දාලා තැන් වලට ළමයි දාන කතා මිනිස්සුන්ගේ අපොයින්ට්මන්ට් මාරු කරන මිනිස්සුන්ගේ ජොබ් වලට මේවා අපිට දැන් ඇහෙන්නේ නැහැ. ඒ වගේම අපිට ඇහෙන්නේ රාජ්‍ය දේවල අවභාවිතා කරන කතා අපිට ඇහෙන්නේ නැහැ. මොකද මිනිස්සු දැන් හරි පැත්තට හැරීගෙන යන වෙලාවක් මේක. ඒක අත්වශයෙන්ම හොඳ දෙයක්. ඒ වගේම තමයි මිනිස්සු දැන් නීතිය නවන්න නීතිය කඩන්න බය වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්. නීතිය ආධිපත්‍යය සුරක්ෂිත වෙච්ච තැනක ලංකාවට දියුණු වෙන්න පුළුවන් හැකියාව හරිම වැඩි. ඉතින් ඊට වඩා ලොකුම දේ තමයි මීට අවුරුද්දකට උඩදී ලංකාවේ මිනිස්සුන්ට ඔප්පු වුණා පොඩි මිනිහාගේ පුතාටත් පුළුවන් වෙනවා කවදාහරි ලංකාවේ ජනාධිපති වෙන්න. ඒක තමයි මේ ලංකාවේ වැදගත්ම සිදුවීම. අපි හැමෝම මේක අවබෝධ කරගත්තොත් ලංකාව හොඳ තැනකට අරන් යන්න පුළුවන්. ඒ හින්දා වෛරී දේශපාලනට යන්නේ නැතුව, ගැලරි ෆෝම් කරන්න යන්නේ නැතුව, Facebook එකේ ඉන්න කුමාරප ඩෝබියන්ව ෆෝම් කරන්න යන්නේ නැතුව මේ ආණ්ඩුව මේක තේරුම් ගත්තොත් මේගොල්ලන් අවුරුදු 5කට නෙමෙයි අවුරුදු 30කට වටන්න බෑ. හැබැයි ඒකට මෙන්න මෙතනින් හදවතින් වැඩ කරන පිරිසක් ජනාධිපතිතුමාත් එක්ක ඉන්න ඕනේ. මේකේ ඉන්නවා මේ ගේම් එක අවුල් කරන එක ඩබල් ඒජන්ට්ස්ලා. මේක අවබෝධ කරගත්තොත් ඔයගොල්ලන්ට ඊළඟ අවුරුද්දේ හවුස් ඇඩ් අයියත් සමහර වෙලාවට මේව කරයි. ඔන්නේ යනුව ඔබට බොහොම පැහැදිලිව පේනවා සෝසෑඩ් මලයට සත්‍ය වැටහිලා ඊළඟට අපි හැරෙනවා දුස්තර රාජිත සේනාරත්නගේ චූටි පුතා පස්සෙන් ගිය ඩුබායි සුද්ද මලයා දෙසට. අපි බලමු ඩුබායි සුද්ද මලයා දැන් මොකෑ කියන්නේ කියලා. මං කලින් මේ පවතින ආණ්ඩුව විවේචනය කරා. බැන්න දෝෂාරෝපණය කරා. එතෙන් මට කවුරක්වත් කියලා නෙමෙයි එහෙම කරේ. මම මේ අන්තිමට මට හිතුණා මේ මට කවුරක්වත් කියලාත් නැතුව මට මේ ආණ්ඩුවෙන් මුකුත් ප්‍රශ්නයක් වෙලත් නැහැ. මට කවුරක්වත් මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් බැනලා කරලත් නැහැ. මම මොකටද මේ ආණ්ඩුව වලට බනින්නේ කියලා මට අන්තිමට හිතුණා. ඉතින් දේශපාලනය කරනවා පක්ෂයක් නියෝජනය කරගෙන. හැබැයි මේ එහෙමයි කියලා මේ පවතින ආණ්ඩුව විවේචනය කරලා ඒ පවතින ආණ්ඩුවට පන්න ගහන්න එක මං හිතුවා ඒක මං කරන්නේ ලොකු වැරද්දක් කියලා. ඒ නිසා මම ඒක මින් ඉදිරියට මේ ආණ්ඩුව විවේචනය කරන්න මේ ආණ්ඩුවට බනින්න මේ ආණ්ඩුවට ගහන්න මඩ ගහන්න ඒක මම නැවැත්තුවා. මොකද අපේ වැරදි අපිට කාලයක් යනකොට තේරෙනකොට අපි ඒව හදා ගන්න ඕන. ඒක තමයි වැදගත් මේ උගත් මිනිසුන්ගේ යුතුයකම. සත්පුරුෂයෝ එහෙමයි. ඒ නිසා මම JP එකට සෑහෙන්න බැනපු කෙනෙක්, සෑහෙන්න විවේචනය කරපු කෙනෙක්. ඉතින් මට හිතුණා අන්තිමට මේක මේ කවුරක්වත් කියලා නෙමෙයි එහෙම කරේ. ඉතින් මට ලැබෙන දේකුත් නෑ එහෙම විවේචනය කරයි කියලා. ඉතින් මට හිතුණා වැඩක් නැහැ. අපි කාවක විවේචනය කරලා වැඩක් නැහැ. අපි අපේ පාඩුවේ මේ අපි කරන බිස්නස් එකක් කරගෙන අපි කරන මේ සමාජ ක්‍රියාවක් කරගෙන අපි කරන දේශපාලනයක් පාඩුවේ කරගෙන ගියා නම් හොඳයි කියන වචන ටික මට නිකන් තේරුණා. තේරුණ නිසා මම ඒක ඉල්ලාස් කරගත්තා. මම මින් ඉදිරියට මේ පවතින ආණ්ඩුවට පොදු සමාජයේ හැමෝම බණින හැමෝම කතා වෙන මාතෘකාවක් આવොත් ඒකට මාතෘකා යටතේ කතා කරනවා. ඒ වුණාට වෛර සහගතව දේශ සහගතව පරිගැනීමේ චේතනාවෙන් හේතුවක් නැතුව මේ ආණ්ඩුව විවේචනය කරන එක මම අද සිට නවත්තන්න තීරණය කරා. හරිද? පොත ගොඩක් මිනිස්සු මට කිව්වා සුද්දා ඔයා හොඳ කෙනෙක්. ඒත් මේ දේශපාලනය වාට ගැලපෙන්නේ නැහැ. ඔයා ආණ්ඩුව මේ විවේචනය කරන්න යන්න එපා. එහෙම කියලා කිව්වා. ඉතින් මම මේ මිනිස්සු කියන දේටත් අහුම්කන් දුන්නා. මොකද මට ගොඩාක් මිනිස්සු ආදරේ. ඉතින් වැරදි දේවල් කියන්නේ නැහැ. සමහර කොල්ලෝ පවා මට සෑහෙන මැසේජ් කර කියලා තිනවා. ඒවා දේශපාලනයේ මේ ආණ්ඩුව විවේචනය කරන්න යන්න එපා කියලා. ඉතින් මම තීරණය කරා
ආණ්ඩුව විවේචනය කරන එකකින් අයින් වෙලා ඒ මඩ දේශපාලන සංස්කෘතියෙන් අයින් කරලා ඒ කියවීමක් ඇති දේශපාලනයක් කරන එක වැදගත් කියලා. ඒ නිසා මම මින් ඉදිරියට මේ පවතින ආණ්ඩුව විවේචනය කරන්න යන්නේ නැහැ. පවතින ආණ්ඩුවට මඩ ගහන්න යන්නේ නැහැ. කකුලෙන් අදින්න යන්නේ නැහැ කියන එක සමාජයේ දැනුවත් කිරීමක් හැටියට මම අද කරනවා. ඉතින් ඔන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වුණේ ඔන්න ඩුබායි සුද්ද අද ඉඳන් ක්‍රියාත්මක කරනවා. මම මගේ පාඩුවේ සමාජ සේවාවක් කරමින් මගේ පාඩුවේ මේ දේශපාලනයේ කියවීමක් ඇතුව කරමින් ඉදිරි රට යවන මිනිස්සු දෙන්නෙක් රට යවලා ඒ මිනිස්සුන්ට රැකියාවක් හොයලා දීලා ඒ වගේ පාඩුවේ මේ බිස්නස් එකක් කරමින් පාඩුවේ මේ මිනිස්සුන්ට උදව්වක් දීගෙන ඉන්න තීරණය කරා. ඒක හොඳද නරකද කියන එක මම දන්නේ නැහැ. මට හිතුණා මම මෙහෙම කරන එක හොඳයි කියලා. මොකද ගොඩාක් මිනිස්සු මට එහෙම කියන නිසා. හරි එහෙනම් බුස්සර්ණයි. TV update. Okay, great.